Welcome to Travelers. මම ඉතින් අද අපි ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලොත් එක්ක අලුත් වැඩකට. බත්තරමුල තියෙන වෝටර් සෙට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද අපි try කරන්න යන්නේ රුපියල් 2000ක් අතේ තියාගෙන කොහොමද අපිට මේක ඇතුලේ enjoy කරන්න පුළුවන් සහ කන්න බොන්න පුළුවන් මොනවද කියලා තමයි විශේෂයෙන්ම පෙන්වන්න යන්නේ. කලින් කිව්වා වගේ මෙතන ඔයගොල්ලන්ගේ තියෙන බජට් එකට ඔයගොල්ලන්ට රිලැක්ස් වෙන්න පුළුවන් හොඳ තැනක් තමයි කොළඹ තියෙන මේ වෝටර් සෙට් එක කියලා කියන්නේ. ඉතින් අපි නිතරම අනින්න කලින් මෙතනට ආවා ගියා. ඉතින් ඔයගොල්ලන්ට අද මෙතන පෙන්වන්න ඕන කොට කියලා හිතුවා. ඉතින් ඒක නිසා තමයි අද අපි මෙතනට ආවේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු අපිට රුපියල් 2000කින් මොනවද අපිට කන්න බොන්න පුළුවන් කියලා මේක ඇතුලේ දෙන්නෙක්. හරිද? අපි හැම විස්තරයක්ම ඔයගොල්ලන්ට කියන්න. මොකදදී? ඔන්න අපි අයිස් මයිලෝ එකක් කරගත්තා මෙතනින්. හරිද? රහයි එක රුපියල් 250. එතකොට අපි ගෙනාපු රුපියල් 2000න් 250ක් ඉවරයි. එතකොට අපිට තව 1750ක් තියෙනවා. අපි බලමු 1750ටත් මොනවද ගන්න පුළුවන් කියලා. මේ රාමෙන් හදලා දෙනවද අද? මගේ දින රුපියල් 200. අපි ඉරණේ කරලා තියෙන්නේ මෙතන තියෙනවා මේ බාස්මති thai rice එක. මේ බාස්මති thai අපි ගන්නේ මෙන්න මේක බාස්මති thai rice එක 950ක් වෙනවා. ඒක නැත්නම් chicken එකද? chicken meatball එක. chicken meatball එක තමයි. නැත්නම් chicken කො. chicken කියලා ගන්න යන්නේ නැහැ. ආරක අය sausage නේ වෙන sausage තමයි. ඊරණේ වෙනස් වුණා මේක තමයි ගන්න. හරි ඔන්න යාළුවනේ අපි කලින් කිව්වා වගේ අපි ඔයගලන්ට කිව්වා රුපියල් 2000කින් වෝටර් සෙට් එකට ඇවිල්ලා දෙන්නෙක්ට මොනවද කන්න පුළුවන් කියලා බඩ පිරෙන්න. හරිද? එතකොට ඔයගලන්ට මතක ඇති අපි දැන් රුපියල් 2000ක් ගෙන ආවා. ඒ රුපියල් 2000න් අපි ඉස්සල්ලාම ආපු ගමන් කරේ මයිලෝ එකක් බිව්වනේ. මයිලෝ එකක් බිව්වා. ඒක රුපියල් 250ක් වගේ. ඒක රුපියල් 250ක් උනේ. ඇත්තට ඒක දෙන්නෙක්ට ෂේප් තිබහට දෙන්නෙක්ට ෂේප් මාරම රසයි මාරම කිරි රසට තිබ්බා ඒක. කූල් මයිලෝ අයිස් මයිලෝ එකක්. හරිද? ඊට පස්සේ අපිට 1750ක් ඉතුරු වුණා. ඒ 1750න් අපි කරේ දැන් කන්න දේවල් ගත්තා. ඔයගොල්ලෝ දකින්න ඇති මොනවාද ගත්තේ කියලා. ඉතින් නසිකුරන් එකක් ගත්තා. ඊට අමතරව මීට් බෝල්ස් සම්බරින් එකක් ගත්තා නේ. චිකන් මීට් බෝල් සම්බරින් එකක් ගත්තා. මීඩියම් එකක් ගත්තේ 410ක් වගේ තමයි. ඒ කීයද? 410යි. නසිකුරන් එක 950යි නේ. අපි මේ දාන්න මතක නැහැ. අපි ස්ටඩි කරලා දැනට ඉතුරු වෙලා තියෙනවා වෙන්න මෙච්චර. කීයද? 440. හරි 440ක් අපේ අතේ තියෙනවා. මෙතන ලොකු පෝෂන් එකක් තියෙනවා. අපි දෙන්නට හොඳටම ඇති මේක. හරිද? ලොකු නාසිකුරන් එකක් එහෙම තියෙනවා. දෙන්නෙක්ට සුපිරියටම ගන්න පුළුවන්. මෙතන මීට් බෝල්ස් බන් එකත් ඇත්තටම ලොකුයි. ඒකත් දෙන්නෙක්ට හොඳයි. අපි ඉතින් බලමු නේද මේ කාලා අපි ඔයාලට කියන්නම් අපිට ඇත්තට මේක ඇති වුණාද කියලා. ඇති මේක ඇති. අපිට හිතා ගන්න පුළුවන් ඇති. අපි බලමු ඊට පස්සේ මේ 440න් ආයෙ තව 440ක් අපිට ඉතුරු තියෙනවා. අපි බලන්න මේ 440 න මොනවාද අපිට
කරන්න පුළුවන් කියලා මේක ඇතුලේ. ඉතින් තව අපි අර පාක් එකක් එහෙම තියෙනවා. ඒ පැත්තට පොඩ්ඩක් යන්න බල අදහසක් තියෙනවා. අපි ඒකත් ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් අපි එහෙනම් පටන් ගමු. කාලා බලමු ඉතින් කොහොමද කියන්නේ. ඕගලන්ට දැන් අපි කලින් කිව්වේ අපි ගත්තේ නාසිකුරන්නයක් කියලා. මේක 950යි නේද උනේ? 950යි. මේක ඩිස්ප්ලේ දාලා ඔව් බාස්මති එකක්. මේක ඩිස්ප්ලේ දාලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒ ස්ටෝල් වලට ගියාට පස්සේ පෝෂන් එකයි ඒකේ වැලියු එක ඔක්කොම දාලා තියෙනවා. මේ තියෙන්නේ මීට් බෝල්ස් බන් එක. එතකොට මේක ඒකේ ඩිස්ප්ලේ කරලා තියෙන විදිහටම ඒගොල්ලෝ දෙනවා. මේ ලොකු පෝෂන් එකක් මේකත් කාලා මේකත් කෑවට පස්සේ දෙන්නෙක්ට හොඳටම ඇති. හරිද? ඉතින් අපි කාලා බලමු කොහොමද කියලා. එහෙනම් මේක කාලා තව 440ක් අපිට ඉතුරු වෙන්නේ. අපි ඒකෙනුත් මොන හරි කනවාද? ඕක ඉවර කරලා තමයි යන්නේ. ඉතින් අපි ඒකෙන් පෙන්නන්නම් මොනවද කන්න පුළුවන් කියලා. හරි. එහෙනම් අපි වැඩ පටන් ගමු නේ. මොකද කන්නේ ඉස්සෙල්ලා? වැතකද? වැතකද? මේකට කතාවම. හැන්දෙන්ද ගන්න? අතින්ද කන්නේ හැන්දෙන්ද කන්නේ? වීඩියෝ එකට පොඩ්ඩක් කාලා අපි දැස්සේ. හොඳයි. ආයෙත් මට චිකන් කෑල්ලක් දාලා නැහැ නේ අනේ. අතින් කමු. කහයිනේ. හරි. නාසිකුරන්න එක. ඇත්තටම හොඳයි. අපි ඉස්සර කෑලා බෙහෙම බැලුවා. ඇත්තටම හොඳයි. අපි මේක ඉවරයක් කරලා ඊට පස්සේ මේකට යන්නම්. අපි මේකට අපි ඊට පස්සේ කියන්නම් ඒකේ තත්ත්වය කොහොමද කියලා. අපි නාසිකුරන්න එක කෑවා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ මීට් බෝල් බන් එක රහ බලන්න කොහොමද කියලා. ඇත්තටම අරක් කියහම පස්සේ අපිට අපේ බඩ පිරුණා. ඇත්තටම ඒක දෙන්නෙත් ෂේප් නේ. හොඳට මැදි දෙන්නෙත්. දැන් අපි ගත්ත එක මේකත් කන්න ඕනේ. අපි බලමු තව මොනවද අපිට ස්පෙන් කරන්න පුළුවන් කියලා අපේ සල්ලි වලින්. අපි මේකත් කාලා බලමු. මට සමෝසා දෙකක් කන්න මේ හිතාගෙන ඉන්නවා. ඔව්. මේක මේ මයොනයිස් එහෙම ගොඩක් දාලා දිනවා. මේක මේ හැම තැනම ගෑවෙනවා. කොහොමද? තාම අහුන්නේ නැහැ නේ මොකද කෑල්ලා. ඒක රහයි. හොඳයි. මේ ගොඩක් එන මයොනයිස් වල රහ ඉන්නේ. මේ මීට් බෝල් වල රහ එහෙම අවුල නැහැ නේ. අපිට 460ක් විතර වෙලා තිබ්බනේ. ඒකෙන් 150යි සමෝසා. එකක් ගත්තා. 450යි සමෝසයක් ගත්තා. සමෝසා එක 150යි. අපි බලමු මේකත් කාලා කොහොමද කියලා. මේ සුවේට කන්නද කියලා හිතා ගන්න බෑ. බඩ පිරලා තියෙන්නේ. හරි. එහෙනම් අපි 450න් තව 150 440 එන්නේ. 440 150ක් ඉවරයි. තව තියෙන ගාණක් ඉතුරු වෙලා. අපි බලමු ඒකෙත් අපිට මොනවද ගන්න පුළුවන් කියලා. ඒක රහ නැහැ. දැන් කීයද ඉතුරු එතකොට 40යි. ඒක 40ක් විතර ඔය 40 ගන්න දෙයක් නැහැ නේද? 40ට කරන්න දෙයක් නැහැ නේ. අපි බලමු ඉතින් ඒ 40ට මොකද්ද කරන්න පුළුවන් කියලා. කරන්න දෙයක් නැහැ. ආයි වැඩිපුර ගානක් දාන්න ඕනේ කරනවා. යාළුවනේ අපි මේ පාර vlog එකෙන් ගෙනාවේ රුපියල් 2000ක් වියදම් කරලා වෝටර් සෙච් එක ඇතුලේ මොනවද කන්න පුළුවන් කියලා ඔයගලන්ට පෙන්වන්න. අපි කාපු දේවල් වලට අමතරව තව ගොඩාක් දේවල් තිබ්බා නේද? තව ගොඩාක් දේවල් තිබ්බා. ඉතින් අපි කැමති දේවල් තමයි කෑවේ. ඉතින් රුපියල් 2000 නොත් අන්තිමට රුපියල් 40ක් ඉතුරු. ඒ කියන්නේ අපිට ඔක්කොම 1960යි වියදම ගෙල්ලා තියෙන්නේ සහ මේකේ දැන් කළුවර වැඩිලා තියෙන්නේ දැන් වෙලාවේ 8ට විතර ඇති. එතකොට මේ
මේක ඇතුලේ දේවල් පෙන්වන්නද දැන් අමාවත් අලුත්ම බ්ලොග් එකකින් හම්බ වෙමු. එතකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් අපි යනවා. ජය වේවා. අපි ඊතුරු වීඩියෝස් ටිකත් බලන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම good bye. අපි welcome to travelers කියලා.